ගෙදර ඉඳන්ම ජිම් එකකට යන්නේ නැතුව මුළු ඇඟම ෆිට කරගන්න පුළුවන් නියම වර්ක්අවුට් එකක් ගැන තමයි මේ පැහැදිලි කිරීම. හරි, අපි බලමු මේක කොහොමද හරියටම කරන්නේ කියලා. මේක නම් ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. ජිම් යන්න වෙලාවක් නැහැ, ගෙදරට බඩු ගන්නත් සල්ලි නැහැ. එතකොට ඉතින් ව්‍යායාම කරන එක හීනයක්ම වෙලා නේද? ඒත් ඇත්තටම උපකරණ නැතුව ඇඟ හදාගන්න බැරිද? අනිවාර්යෙන්ම පුරුවන්. බලන්නකෝ මේක කොච්චර ලේසිද කියලා. කිසිම උපකරණයක් ඕනෙම නැහැ. දවසට ඕන වෙන්න විනාඩි 30ක් විතරයි. සතියට දවස් 3-4ක් කළාම හොඳටම ඇති. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඕනෑම වර්ක්අවුට් එකට කලින් කරන්න ඕන දෙයක් තමයි වෝම් අප් එක. මේකෙන් වෙන්නේ අපි ඇඟ වර්ක්අවුට් එකට ලෑස්ති කරන එක. එතකොට අනවශ්‍ය තුවාල වීම එහෙම වෙන්නේ නැහැ. බලමු මේ විනාඩි 5 මොනවද කරන්න ඕනේ කියලා. මුලින්ම විනාඩියක් ජම්පින් ජෙක්ස් කරමු. ඊළඟට අත් දෙක හොඬට කරකවමු විනාඩියක් විතර. ඊට පස්සේ හයි නීස්. ඒ කියන්නේ එක තැන දුවනවා වගේ දන හිස් උඩට ගන්න එක. ඒකත් විනාඩියක්. අන්තිමට විනාඩි 2ක් විතර ඇඟ පොඩ්ඩක් ස්ට්‍රෙච් කරගමු. හරි. දැන් ඇඟ නියමෙට ලෑස්ති. හරි. දැන් තමයි නියම වැඩේට බහින්නේ. ඊළඟ විනාඩි 20 ඇතුළත අපේ ඇඟේ ශක්තියයි දරාගැනීමේ හැකියාවයි වැඩි කරන නියම එක්සර්සයිසස් ටික තමයි අපි කරන්න යන්නේ. ලෑස්ති නේද? අපේ පළවෙනි එක්සර්සයිස් එක තමයි push-ups. උඩුකය හදාගන්න තියෙන හොඳම මූලිකම එක්සර්සයිස් එකක් තමයි මේ. මේකෙදි වාර 10 ගානේ සෙට් 3ක් තමයි කරන්න තියෙන්නේ. push-ups වලින් ප්‍රධාන වශයෙන්ම අපේ අත්, පපුව සහ කෝ එක. ඒ කියන්නේ බඩ හරියේ මාංශ පේශි හොඳටම ශක්තිමත් වෙනවා. හොඳයි, ඊළඟට අපි යමු වෙමු ස්ක්වොට්ස් වලට. යටිකේ ශක්තිමත් කරන්න නම් ඉතින් ස්ක්වොට්ස් වලට ගහන්න එක්සර්සයිස් එකක් තවත් නෑ. මෙතෙන්දි කරන්න ඕන වාර 15 ගානේ සෙට් 3ක්. අපි අංගේ තියෙන ලොකෝම මසල්ස්, ඒ කියන්නේ කලවා, තට්ටම් වගේ ඒවා ශක්තිමත් කරන්න ස්ක්වොට්ස් නියමයි. අපේ තුන්වැනි එක්සර්සයිස් එක ප්ලැන්ක්. බඩේ මසල්ස් හදාගන්නයි ඇඟේ බැලන්ස් එක හදාගන්නයි මේක නැතුවම බෑ. මෙතනදී අපි වාර ගණන් කරන්නේ නැහැ. වේලාව තමයි බලන්නේ. තත්පර 30 ගානේ සෙට් 3ක් ප්ලැන්ක් පොසිෂන් එකේ ඉන්න ඕනේ. මේකෙන් කෝ ස්ටෙබිලිටි එක, ඒ කියන්නේ ඇඟේ මැද කොටසේ ස්ථාවරත්වය මාර විදිහට වැඩි දියුණු වෙනවා. හරි, ඊළඟට තියෙන්නේ ලන්ජස්. මේකෙන් අපේ කකුල් වල ශක්තිය වගේම බැලන්ස් එකත් එකපාරම ඩෙවලොප් කරගන්න පුළුවන්. මෙතනදී මතක තියාගන්න ඕන එක කකුලකට වාර 12ක් ගානේ තමයි සෙට් 3ක් කරන්න ඕන. ඒ කියන්නේ දකුණු කකුලට 12යි, වම් කකුලකට 12යි. කකුල් ශක්තිමත් වෙන ගමන් බැලන්ස් එකත් නියමෙටම හැදෙනවා. හරි, අපේ ප්‍රධාන වර්ක්අවුට් එකේ අන්තිම එක්සර්සයිස් එක mountain climbers. මේක නිකන් කාඩියෝ වර්ක්අවුට් එකකුයි කෝ වර්ක්අවුට් එකකුයි දෙකම එකට එකතු කළා වගේ. වාර 20 ගානේ සෙට් 3ක් තමයි කරන්න තියෙන්නේ. මේක ටිකක් වේගවත් එක්සර්සයිස් එකක්. ඉතින් හෘද ස්පන්දන වේගය හොඳටම වැඩි කරලා නියම කාඩියෝ එකක් දෙන ගමන් කෝ එකත් සුපිරියටම හදනවා. හොඳ වර්ක්අවුට් එකක් ඉවර කළාට පස්සේ ඇඟ ආයෙත් සාමාන්‍ය තත්ත්වයට ගේන්න එක ගොඩක් වැදගත්. ඒකට තමයි කූල් ඩවුන් එක තියෙන්නේ. මේ විනාඩි 5 මසල්ස් රිකවර් වෙන්නයි ඇඟේ නම්‍යශීලී බව වැඩි වෙන්නයි ගොඩක් උදව් වෙනවා. මුලින්ම විනාඩියක් චයිල්ඩ්ස් පෝස් එකෙන් ඉමු. ඊට පස්සේ එක කකුලකට විනාඩියක් ගානේ හැම්ස්ට්‍රින්ග් ස්ට්‍රෙච් එක කරමු. උරහිස් දෙකත් විනාඩියක් විතර ස්ට්‍රෙච් කරලා අන්තිමට විනාඩි 2ක් ගැඹුරින් හුස්ම ගමු. හරිම සැහැල්ලුයි. හොඳයි. එහෙනම් මේ තමයි අපේ සම්පූර්ණ ෆිට්නස් ප්ලෑන් එක. දැන් අපි මේ ඔක්කොම එකට එකතු කරලා බලමු කොහොමද මේකෙන් දිගු කාලින ප්‍රතිඵල ගන්නෙ කියලා. හිතන්නකෝ මේ සම්පූර්ණ වර්ක්අවුට් එකටම යන්නේ විනාඩි 30ක් විතරයි. කොච්චර කාර්යබහුල වුණත් මේක ලොකු දෙයක් නෙවෙයි නේද? සතිය හැමදාම කරන්නත් ඕන නෑ. දවස් 3ක් හරි 4ක් හරි මේ වෙනමෙන් වෙන් කරගත්තම හොඳටම ඇති. ඕනම කෙනෙක්ට මේක ෂෙඩියුල් එකට දාගන්න පුළුවන්. සමහර විට වැදගත්ම දේ මේක වෙන්න ඇති මේ වර්ක්අවුට් එක කරන්න කිසිම දෙයක් ඕන නෑ. ඒ කියන්නේ වියදම බිඳුවයි. අද ඉඳන්ම පටන් ගන්න පුළුවන්. එහෙනම් අපි ආයෙත් මතක් කරගමු මුළු වෙලාව විනාඩි 30ක් වගේ. සතියට දවස් 3-4ක් උපකරණ මුකුත් මොන නෑ. ඉඩ පොඩි කාමරයක් ඇති. මීට වඩා ලේසි සරල ක්‍රමයක් හිතාගන්නත් බෑ නේද? අවසාන වශයෙන් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි කන්සිස්ටන්සි. ඒ කියන්නේ දිගටම කරන එක. ඕනම දෙයක ප්‍රතිඵල ලැබෙන්නේ එතකොටයි. මේ සරල ප්ලෑන් එක දිගටම අනුගමනය කළොත් ශරීර ශක්තියයි සමස්ත සෞඛ්‍යයයි අනිවාර්යයෙන්ම දියුණු කරගන්න පුරුවන්. ඉතින් ඇත්තටම පටන් නොගෙන ඉන්න හේතුවක් තියනවාද?